සිරනිවනේ අලුයම් හිරු එලියත් එක්ක පොඩි ළමයෙක් අසල්වේසි ගමේ සිට වනයේට සෙල්ලම් කරන්න ඇවිත් සිටියා. ඔහුට ගස්, කොළ, සතුන්, පළතුරු මේ සියල්ලම තුලින් දැනෙන්නේ හරි අපූර්ව බවක්. වනාන්තරයේ මැදට ගිය ළමයාට අඩන හඬක් ඇසුණා. ඔහු හිරු රැස් බැස ගිය අඬ අඳුරි ඉදිරිය බලාගෙන ගියා. එතන පොඩි අලි පෙටියෙක් ගසක මුල රැඳී සිටියේ ඉන්නවා. දැක්ක ආකාරයට ඇවිදීමට අමාරු වගේ පෙනුණා. පොඩි ළමයා එතනට ගියා. "ඔබ හොඳින්ද?" කියලා ඇසුවා. ළමයා බියටපත් වී සිටියා. ඒ පසිකලා අලි පෙටියාගේ පාදයේ වූ තුවාලේ පිරික්සුවා. ළමයාගේ සෙනෙහස අලි පෙටියාට දැනුණා. අලි පෙටියාට දුක් නොවන ලෙස පවසා කුඩා ළමයා අලි පෙටියා සමග ගස් මැදින් වනයේ වෙනත් තැනකට ගියා. වෙනත් සතුන් මේ දෙන්න බලලා මවිත වුණා. ඒ නිසාම උදව් කරන්නත් උනන්දු වුණා. කුරුල්ලෝ මඟ පෙන්වනවා. කාලය ගෙවි අලි පෙටියාට නැවත සුවවීමට සිටි වුණා. ඔවුන් හමුවන මුල සිටම ඔවුන් දෙදෙනා වෙනස් ලෝක දෙකකින් විලක් හොඳ යාළුවෝ වෙලා. සෙරණිගිරි බස්සන වෙලාවේ ළමයා කියනවා, "අපි වෙනත් ලෝකවල වුණත් අපි මිතුරන් විය යුතුයි." අලි පෙටියත් සිනාසෙන් ළමයාට පිටට තට්ටු කළා. ඉන්පසු ඔවුන් දෙදෙනාම අලුත් හමුවීමක් බලාපොරොත්තු වෙන නැවතත් හමු වෙන්න පොරොන්දු වෙලා තම තමන්ගේ මඟට පිටත් වෙනවා.